ඔන්න ඉතින් වෙනද වගේ මාතත් පණ්ඩිත එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. අපිට බිත්තරයක් ඕන නම් ඉතින් බිත්තරේට විම් ටිකක් දාලා හොඳට කට්ට අතුල්ලා ගන්න ඕනේ. තද කරලා හොඳට අතුල්ලන්න මේක වතුර එහෙම දාලා හොඳට අතුල්ලන්න නැත්තම් මේක අපිට කායමට ගන්න බෑ. ඊට පස්සේ සබනුත් දාලා හොඳට හොදා ගන්න. ඊට පස්සේ ගලේ ගහලා ගන්න මෙන්න මේ විදිහට දාලා කරලා බිත්තරේ කඩා ගන්න. කටුත් තිබ්බට අවුලන්නේ ඒවත් එක්ක හොදා ගන්න. ඊට පස්සේ කකුල හරි ගමන්නේ මේකට කහමදී අයින් කර ගන්න ඕනේ හින්දා දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කහමදී එන්න ගේවත් දීලා අපේ රාණි දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ විදිහට කහමදී අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ එන්න මේව දාලා ඒක පරිස්සමට තියාගන්න. ඊට පස්සේ මේ සුදු මඩේට ලුණු චුට්ටක් දාලා ගම්මිරි චුට්ටක් දාලා මෙන්න මෙහෙම කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ගෙනත් තියෙන පාන් රාත්තලෙන් මැදින් චූරි ඇල්ලක් කපා ගන්න වෙන්න වගේ. ඊට පස්සේ ඉතුරු ටික විසි කරන්න. ඇස්ට්‍රා මෙන්න මේ වගේ චුට්ටක් ඕනේ. ඉතින් මේ විදිහට මෙන්න මෙහෙම ඇස්ට්‍රා දෙපැත්තම ගාගෙන මෙන්න මේ පාන් කැල්ල විසි කරන්න පෑන් එකට. ඊට පස්සේ පෑන් එකේ හොඳට දෙපැත්ත අඟුරු වෙනකම් කර කරගන්න. කර කරගෙන ඉවරලා අපි හදාගත්තු සුදු මදි මේක උඩින් වක් කරන්න. හක් කරලා හැන්දින් හොඳට ගා ගන්න. ඊට පස්සේ මෙන්න මේ හැන්දින් තල්ලු කර කර අඟුරු වෙනකම් මේක වටේ දක්වන්න. පේරානේ කාතකින් අල්ලගෙන කරන්න ගිහම එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙපැත්ත දාගන්න ඉවරලා ඊට පස්සේ අපි අර පරිස්සම් කරගත්තු කාමදී මේකට දාගන්න කඩා ගන්න නැතුව මම නම් ඉතින් හොඳටම කඩාගත්තා. තේරෙනවද? දැන් ඉතින් මේක මිලෝ රහක් නැති පාටයි. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට ගෙනල්ලා ඉවර වෙලා පරිස්සමට කපලා ඉවරලා ගෙදර ඉන්න වෙන මිනිස්සෙක්ට කන්න දෙන්න.